දුප්පත් ළමයිට තමයි හොඳම ළමා කාලය තිබිලා තියෙන්නේ. ඔවුන් තමයි ඖෂධියේ කෑම, ගහේ කොලේ හැදෙන ගෙඩි මේවා කාලා ගත කරපු ළමා කාලයක් වුන්ට තියෙන. මොකද සල්ලිකාරයන්ට වගේ උන්ට හොඳ කෑම නැති හින්දා. දුප්පත් ළමයි තමයි ඇති වෙනකම් මඩේ සෙල්ලම් කරලා කුණු ගෑවෙනකම් සෙල්ලම් කරලා විනෝද වෙච්ච ළමයි. මොකද උන්ට පරිස්සම් කරන්න කියලා මිලාදික ඇඳුම් නැහැ. දුප්පත් ළමයි තමයි වැස්ස දෙමිලා හොඳට විනෝද වෙලා සෙල්ලම් කරලා තියෙන ළමයි. මොකද උන්ගේ ගේ ඇතුළත් ගෙයින් එළියත් කියලා වෙනසක් නැහැ. කොහොමත් තෙමෙනවා වැස්සට. දුප්පත් ළමයි තමයි ගහේ කොලේ නැගලා ගල් උඩින් නැගලා ඇලවල් වල පැනලා අවදානම් සහිත විදිහට සෙල්ලම් කරලා විනෝද වෙලා තියෙන ළමයි. මොකද උන් සල්ලිකාරයන්ගේ ළමයිට වගේ ඔවුන්ගේ ජීවිතවලට වටිනාකමක් තිබිලා නැහැ. දුප්පත් ළමයි තමයි ජීවිතේ කවදා කොතනක ජීවිතේ කඩා වැටුණත් නැවත නැගිටින්න ශක්තිය තියෙන්නේ. මොකද උන් දන්නවා උන් උපරිම වැටුණත් උන් හිටපු තැනටයි වැටෙන්නේ. ඒ නිසා අපි ජීවිතේ දුප්පත් ළමයින්ගෙන් ඉගෙන ගමු. ගොඩාක් දේවල් තියෙද්දි නැතිසුළු දෙයක් ගැන අසන්තෝෂ වෙන අපි නැතිකමෙනුත් සතුටු වෙන්නේ කෙසේද කියලා උන්ගෙන් ඉගෙන ගමු.